බිම්බිසාර රජතුමාගේ 84,000ක් ඥාතීන් ප්‍රේතයෝ වීමට හේතුව පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ ප්‍රේත වෙලා ඉපදිලා හිටපු පිරිස දුප්පත් මිනිස්සු වෙලා ඉපදිලා හිටියා. ඔවුන් රජතුමාට සේවය කරා. එක්තරා කාලයකදී රජතුමාගේ නිවසේ රජමාලිගයේ මහා සංඝරත්නයට දානයක් සකස් කරන්නට යෙදුණා. මේ දානය සකස් කරද්දී ඒ අසරණ දරුවන් ඒ පිරිසගේ අසරණ දරුවන් කෑම ඉල්ලලා අඬන්න පටන් ගත්තා. මුල් කාලයේදී මේ පිරිස මහා සංඝරත්නය වළඳලා අවසන් කරාට පස්සේ අර දරුවන්ට මහා සංඝරත්නය වළඳලා අවසන් කරපු ආහාර අර දරුවන්ට දුන්නා. ඔහොම දින කිහිපයක් ගියාට පස්සේ මහා සංඝරත්නයට සකස් කරපු ආහාර භෝජන මහා සංඝරත්නය වළඳන්නට පෙර ආතුව දරුවන්ට දුන්නා. ඔහොම තව කාලයක් යද්දී මහා සංඝරත්නය කෙරේ සැක බිය අඩු වුණා. අඩු වෙලා මහා සංඝරත්නයට ඒ දාණය දෙන්නට කලින් මහා සංඝරත්නයේ දාණය වළඳන්නට කලින් අර පිරිස අර ආහාර වළඳන්නට පටන් ගත්තා. ඊට පස්සේ දානශාලාදිය ගිනි තැබුවා. මෙහෙම විශාල අකුසල කර්මයක් සිද්ධ කරගත්තා. මේ දානශාලා ගිනි තියන්න මහා සංඝරත්නයට දෙන්නට පෙර දාණය අනුභව කරන්නට දාණය කාපු පිරිස නිරයේ ගිහිල්ලා විශාල කාලයක් දුක් විඳා නිරයෙන් චුත වෙලා പ്രേත ලෝකයේ ඉපදුනා. පසු කාලයකදී බිම්බිසාර රජතුමා දානයක් දීලා මේ പ്രേතයන්ට පින් අනුමෝදන් කරලා සැපවත් කළා. ඒක නිසා පින්නතුනේ බුද්ධාන්තර 7ක්ම මේ പ്രേත පිරිස විශාල දුකක් වින්දා. ඒක නිසා පින්නතුනේ අපි හොඳට සිහියට ගන්න ඕනේ මහා සංඝරත්නයට පූජා කරපු දේවල් මහා සංඝරත්නයට වළඳන්නට කලින් දානමාන ආදිය පොඩි දරුවෙකුටවත් නොදෙන්නට වග බලා ගන්නට ඕනේ. ඊට පස්සේ අපි සංඝ සතු කරපු පූජා කරපු දේවල් විහාර ආරාම ආදිය කෙත් වතු ආදිය මේවා නැවත ලබා ගැනීමෙන් වළකින්නට ඕනේ. ඒවා මහා සංඝරත්නයට සංඝ සතු කරලා පූජා කරලා නැවත ලබා ගත්තොත් මේහා විශාල කර්මයක් මේහා විශාල අකුසල කර්මයක් අපිට විඳින්නට සිද්ධ වෙන වග හොඳට සිහියේ තබා ගන්නට ඕනේ. සංඝරත්නය කෙරෙහි තාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට ඕනේ.